හොඳට මතක තියාගන්න ඔයා මේ මොහොතේ අත්විඳින්නේ ඔයාගේ ජීවිතය නෙවෙයි. ඔයා මේ මොහොතේ අත්විඳින්නේ ඔයා ફોකස් කරන ජීවිතය. ජීවිතයේ දියුණුව තීරණය කරන මූලික කාරණා අතරින් ප්‍රධාන දෙයක් තමයි අපි අවධානය යොමු කරන්නේ මොකද්ද කියන කාරණය. අපේ අවධානය අපේ ફોකස් එක. ඔයාගේ අවධානය යන තැනට ඔයාගේ ජීවිතය ගමන් කරනවා. ඒක තමයි ඇත්ත. අඩුපාඩු කියන දේවල් හැම තැනම තියෙනවා. වැරදි කියන දේවල් හැමදාම තියෙනවා. ඔයා අකමැති දේවල් හැම තැනකම ඔයාලට දකින්න පුළුවන්. ඒවා කවදාවත් ඉවර වෙන දේවල් නෙවෙයි. ඉතින් ඔයා නරක හොයනවා නම් ඔයාට නරක හම්බ වෙනවා. ඔයා හොඳ හොයනවා නම් ඔයාට හොඳ හම්බ වෙනවා. මේක පොසිටිව් තින්කින් නම් නෙවෙයි. මේ කියන්නේ අපි බුද්ධිමත්ව තෝරා බේරා ගැනීමක්. අපි අවධානය යන්නේ කොහෙටද කියලා අපි තෝරා බේරා ගැනීමක්. අපිට උදාහරණයක් ගන්න පුළුවන්. හිතන්න ඔයාගේ ව්‍යාපාරයේ ගැටලුවක් එනවා. එතකොට ඔයාට හිතන්න පුළුවන් අයියෝ මම ජීවිතේ අසාර්ථක වුණා. අයියෝ මගේ ව්‍යාපාරේ කඩාවැදිලා කියලා. නෑ එහෙම නැතුව ඔයාට පුළුවන් හිතන්න හරි මට ගැටලුවක් ආවා. මේ ගැටලුව මොකද්ද මට උගන්වන්නේ? කොහොමද මේ ගැටලුව ඇතුලෙන් මම මගේ ව්‍යාපාරය තවදුරටත් සාර්ථක කරගන්නේ? හරි මකට යොමු කරගන්නේ. මේ දෙකේදී එකම සිද්ධිය නමුත් ඔයා දෙන අර්ථය වෙනස්. අර්ථය වෙනස් නම් හැඟීම වෙනස් වෙනවා. හැඟීම වෙනස් වෙනකොට ඔයාගේ ක්‍රියාව වෙනස් වෙනවා. ක්‍රියාව වෙනස් වෙනකොට ප්‍රතිඵලය නිකම්ම වෙනස් වෙනවා. ඉතින් අද ඉඳන් මෙන්න මේ ප්‍රශ්නේ අහන්න. මගේ ජීවිතයේ සිද්ධ වෙන සිදුවීම් වලින් මට ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද? මම කොහොමද ඒක යහපත් ආකාරයට හරවගන්නේ? ඔයා වෙන සිදුවීම් වලට දෙන අර්ථය අනුව ඔයාගේ ජීවිතය ඔයාලට සම්පූර්ණයෙන්ම නැවත සකස් කරගන්නට පුළුවන්. එතකොට ඔයාගේ අවධානය දෙන්න අවශ්‍ය වෙන්නේ අපේ ක්‍රියාවන් අපිට ප්‍රතිඵලදායක විදිහට හරව ගැනීම වලට පමණයි.